නුවරඑළියට යන හැමෝම සතුට සමරන්න යන තැන තමයි ගෙගිරි වැව කියන්නේ. අද උදෑසන ගෙගිරි වැව ආශ්‍රිතව අසන්නට ලැබුණේ නම් ඉතාමත් දුක හිතෙන කතාවක්. දසමාසයක් කුසේ දරාගෙන ලේ කිරි කරපුවා හදන්නට සිටි අම්මා කෙනෙකුගේ සෙනෙහස වෙනුවට අලුත උපන් කිරි කැටි බිලිඳියකට උරුමුනේ සීතල වැවුදි. බෝට්ටු පදින අයට පෙන්වුවේ බිහිසුණු දසුන. අද උදෑසන ගෙගිරි වැවේ රාජකාරියේ නිරතව සිටි බෝට්ටු කාර්ය මණ්ඩලයේ සහ ජීවිත ආරක්ෂක නිලධාරීන්ට වැවුදිය මත අමුතු යමක් පාවෙමින් තිබුණු දක්නට ලැබී තිබෙනවා. ඒ පිළිබඳව සමීපව පරීක්ෂා කර බලද්දී ඔවුන් දැකලා තියෙන්නේ නූල් පොටක්වත් නැතුව සීතල වැවුදිය මත පාවෙමින් තිබූ අලුත උපන් බිලිඳියකගේ සිරුරක්. මනුෂ්‍යත්වයේ වැළලුණු මොහොතක වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් නුවරඑළිය පොලිසිය දැනුවත් කළ අතර පොලිස් නිලධාරීන් සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා එම ස්ථානයට පැමිණියා. ඔවුන් එක්ව ඒ පුංචි සිරුර වැවෙන් ගොඩ ගනිද්දී එහි රැස්ව සිටි පිරිස්ගේ දෑස් වෙත කඳුළු උණු දක්නටත් ලැබුණා. උණුසුම් පුංචි තොටිල්ලක් වෙනුවට සීතල වතුර රෙදි කඩක් කරගත්තු ඒ පුංචි දෝණි ලෝකේ දකින්නත් කලින්ම නික්ම ගිහින් මේ බිලිඳිය උපත ලබා කෙටි වේලාවක් ඇතුළත වැවට දමන්නට ඇති බව තමයි පොලිසිය සැක කරන්නේ. මෙවැනි අමානුෂික ලෙස තම ලේ කිරි කළ දරුවා වැවට බිලි කළේ කවුරුන්ද යන්න සොයා මේ වන විට පොලිස් විමර්ශන ක්‍රියාත්මක වෙනවා.